Welcome back another one brand new video. So අද යන්නේ පොඩි prank එකක් කරන්න. බලමු prank එකෙන් මොකද වෙන්නේ කියලා. මොකද prank එකෙන් සමහරක් විට ඇඬීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. දරුණු පහර දීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. Let's go. Hello Grasha, මම ඔයාගේ ඔෆිස් එක ගාව පොඩ්ඩක් ඇක්සිඩන්ට් වුණා. ටක් ගාලා එන්නකෝ. ටක් ගාලා එන්න දුවලා එන්න මට අමාරුයි. ටක් ගාලා එන්න. right අරක තමයි ග්‍රෂුගේ ඔෆිස් එක බලමු අපි ඒද කියලා. හරින් තමයි පොතේ හැටියට දැන් එන්න ඕනේ ලිෆ්ට් එකෙන් බහලා කරලා උඩම තට්ටු වෙන්නේ. ලිෆ්ට් එකෙන් බහලා ඉන්න ඕන. ලිෆ්ට් එකෙන් බහලා ඉන්න ටයිම් හරි. යා ආගම මාව දැක්කා. දැන් දෙන්නේ නැහැ. එහෙනම් අපි හම්බුනේ ඊළඟ වීඩියෝ එකෙන්. මේනු යාලා ඒ ඔය කොහෙද යන්නේ? ඉතින් අතනින් ගන්න පුළුවන් නේ. අරදින අර පැත්තේ. එතනින් අයියෝ මේ ඕකන. අල්කාරේ බලන් ඉන්නේ. හොඳයි. ඒ බෑග් එක සයිඩ් එලා. වමට දකුණට දැන් වමට එයා පැත්තට ක්‍රොස් කරලා යන්න ඩාලි. බයි. Wow, nice. එයාට කී එයාගෙන් අහන්න YouTube ගන්න කිව්වද කියලා. ඒක මට එයාත් වැඩි කරගෙන යනවා. එහෙනම් කරමු. අයි අත දාන්න. පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න ආවේ. මෙහෙමයි මට පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ channel එක දවසක grow වුණොත් අනිවාර්යෙන් මගේ බලන audience ඒ කියන්නේ fan base එකත් එක්ක challenge foods එතකොට ඔය challenge games කරන්න ඒගොල්ලොත් එක්ක අපි එකතු වෙලා කරනවා කියලා මට පොඩි අයිඩියා එකක් තියෙනවා. බලමු අපි ඉස්සරහට channel එක grow වුණොත් මම දවසක අනිවාර්යෙන් ඒක කරනවා. ඒ කරන්නේ audience එකත් එක්ක. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න fan base එකත් එක්ක තමයි මම කරන්නේ. කොහොම හරි කරනවා channel එක grow කරලා දෙන්න.